බැචලට කියනවනේ ආලුට තියලා තියෙනවා මං ආපම ටිකට් එක දාලා පායන්නට විරතරලා කලා අවකාශයේ තරු ඉඩ හසර ලයිව් වන්නේ තරු ඉතින් ඔයා එනකන් ඔයා ගැන හිතා මං උහි පදයක් කිව්වා හිටියා. රටේ ගාමේ මිනිස්සු කියන කතාවල ඇත්තක් තියෙනවා කියලා දැන් මට. මොකද්ද දැන් ගමේ මිනිස්සු කියන්නේ මොනවද ගමේ මිනිස්සු කියන්නේ? ගමේ මිනිස්සු කියන්නේ කවුද කිව්වේ මොකද්ද කිව්වේ මොකක්ද කිව්වේ? මම දැන් ගමට ඇතුල් වෙනකොට ගමේ මිනිස්සු කිව්වා මහා තේරෙන්නත් ගිහින් බලන්න තෝගේ ගෙදර. ඔව්. ඕනෙත් වෙලාවෙ තෝගේ ගෙන්නේ ආ උඩ දාගෙන යනවා කියලා. ඇවිල්ලා බලන්න ඇත්තේ. දැන් ගමේ මිනිස්සු දැක්ක ඒක විතරද? මේ ගෙදර වැඩ කොච්චර අම්මා කරනවද? ඔතේ පිටේ වැඩ කුඹේ පිටේ වැඩ ගෙදර වැඩ දෙවියෝතර ළමයිගේ වැඩ උයනවා පියනවා මම කොච්චර දේවල් මම වැඩ කරනවද කියන්නකෝ. නටන එක විතරයි උන්ට පේන්නේ. මම වෙන නටුන්නට නෑනේ. යකෝ මේ ආපි වෙන ගෙවල් වල ගෑනු දවල් තිස්සේ වැඩ කොල්ල හැන්දෑවට බොලාවර පතුරේ ඉඳගෙන ඈ වාස්ත තෙල් ගන්නවා අයියෝ අම්මෝ මේකට අපේ ගෑණි දවල් තිස්සේ වැඩ කළා මෙහෙම මල්ලු යන්නේ. ඉතින් කාටද ආඩම්බරේ? අපේ අම්මලා කියපු කතාවල් ආපු නැතිගේ මොකද්ද දැන් අම්මා කියපු කතාව අහන්න මොකද්ද? මට අපේ අම්මා කිව්වා තෝ වගේ හත්ති කඩියක් අරගන්න පතට හම්බුන්න වෙයි කියලා. අනේ මේ නිකන් ඉන්නවා. මම්මගේ ගෑනියක් ගත්ත ඉඳ තමයි තමත කාලා ඇඳලා ඉන්නේ. මං ඒක දැනගන්න. අනේ මොනවද කන්න ගෙනාවේ? කීයද හොක්කේ මේ ගෙදරට කන්න ගෙනාවද? කියලා බලන්න මොනවද ගෙනාවේ කියලා. ගෙදර හරිය හාල්ලටයක් නැහැ. කීයද හොක්කින් ගෙනාවද හාල් ටිකක් මේ ගෙදරට? මොලේ මේජික බල කොටර පුත්තලා හොරි දාන්න. මොනවද දැන් මොකක්ද මං කිය බරුව? යකෝ දැන් සුමාන දුරකට ඉස්සලා ගෙදර ඇවිල්ලා මම. ඔව්. කොට හාල් හොඳ පොල් බෑග් ගෑන තුල. අනේ බැචලට කියනවනේ ආලුට තියලා තියෙනවා මං ආපම ටිකට් එක දාලා කැඳ හදලා දෙන්න. යකෝ ගෑන මේ ගෑන කරගන්න ඕන බල හාල් හොඳ තිබුණා සුමාන දුරක් කියලා ඇටේ පිරිමහන. ඔව් ඉතින් අපි හැම තමයි පරිසරෙන් කන්න ඕනේ. මිනිස්සු මොකද ඉතින් රාජමන්දිරයට ගිහලා රාජභෝජන කක්ක තව මග තොටේ හම්බෙන ටයිම් වලින් ඒවත් කක්ක හොඳට ඉන්නවා. ගෑනු අපි ඉතින් හැමදේම කරන්න ඕනේ. මම ඔබට එකක් කියන්න. මොකද එකක්? හරිද? ඔබ දැනගන්නේ මේ ගෙදර කොහොම උසලෑම? හරි. ඒ කතාව නම් ඇත්ත. අපේ ඇත්තක් කිව්වා. ඔව් දවස් ගානකින් ඇත්ත කිව්වා. මොකද ඇත්ත? ගල්මුසලයක් කියලා. ගල්මුසලේ කිව්වා. ගල්මුසලේ නෙමෙයි කොහොම?
අන්න ඒක කියලා කිව්වා. ඒක කියලා දැන් තෝ දන්නවද? හරි. අයියේ. මොකටද ඉතින් මමත් කරගත්තේ නෑ මෙහෙම එකක්. මේ ඔහේ ඔහම කියනවා නම් මම යනවා මගේ ගෙදර. ඉතින් බලන්න මම මගේ අම්මට වැඩි නෑ. මම යනවා යන්න. මමත් යනවා මගේ ගෙදර. එතකොට දරුවෝ තේ දරුවෝ යම්මලා ගෙදර. අනේ ලැජ්ජ නැතුව කියනවනේ. මම යන්නේ මගේ අම්මගේ ගෙදර. මම යන්නේ මගේ අප්පලා ගෙදර. එතකොට මේ දරුවෝ ටික දරුවෝ ටික යම්මලා ගෙදර. අනේ අම්මා පල්ල මොකද මගේ කට ඉතින් ඈ අන්තිමට ඉතින් මම තමයි බාර ගන්න ඕනේ. මෙහෙලා ඉතින් මම එනකොට ගෙනාපුවා. මොනවා කරන්නද ඉතින් දරුවන්ගේ තාත්තා වෙච්ච කොට ඉතින් ගෑනුවා අපි ඉවසන්න මෙපායයි ඔය දැඟලින තප්පා මොකද මිනිස්සුયો මොකද මේ ජන බඩ කරන්නේ යකෝ මං කියනකොට ගෙදර පුඩු වලට බලන්නේ. මොකද යකෝ තිබුදා නෙවෙයි තිබ්බි. තිබුතර තමයි තිබුතනේ ඉඳ ගන්න බැරුවට මම මොනවා කරන්නද මොකද අනේ මේක එක්ක පොට්ටල් නෑ. යම්මා. ඇයි Dinggit aku hemeng kayak aku gawat itu mana ada deh. Kamu mana? Kol mati kopi mereka. Ikan ini, kau mana itu? Eh? යකෝ මේක මේ ඔළුවේ මල් ගහලා. Oh itu? මේ පළතුරු විකුණන්න ගිහිල්ලා තේිලමට ගිහින් පළතුරු ටිකක් දීලා මම ඉතින් මලක් ගෙව්වා. මේ බලන්න ලස්සනයිද ඔය? ඔය මේ ඔයාලා විතරද මල් ගහන්නේ? ඇයි? ඔයාලා කොහෙද ගහන්නේ? කොල්ල තෝර තරම් ගහනවා. මේ කොල්ලෝ ගහනවා මල්? ඒ කොහාටද මේ ඔයා ගහලා නෑනේ. කොහාටද ගහලා තියෙන්නේ කොහාටද? ඇයි? එව්වා පේන්න ගහන්නේ. ඇයි? එව්වා ගහන්නේ කෝක් වශයෙන් පඳුරු ගහන්නේ. මේ කොල්ලෝ මල් ගහන්නේ මේ බෝක්කු වාසේ ගෙවල් පිටිපස්සේ? දැන් ඔයාලා මල් ගහන්නේ අය ඔළුවේ. අපි මල් ගහන්නේ ලස්සනට. කොල්ල මල් ගහන්නේ ලස්සන වෙන්න නෙමෙයි. එහෙම? ඇත්තට හීන් කරගෙන කරකිලා හිටියා. අනේ අපිත් එකක් ගහමුද එහෙනම් කැරකිලා හිටියද? ඔතන හිටින් දෙන්නන. ඒක නෙමෙයි. ඔයා ඉතින් මට එදා ආදරේ කිව්ව දවස මතකද අර රව් කන්දේට ගියේ ඇවිල්ලා? අරුමට කරගහපු දවසනේ. ඔව්. මතකයි. නෑ අමතකද? මොකද්ද? මට නම් මතකයි ඉතින්. මොකද්ද? ඔයා ගැන. මං ගැන? ඔව්. දැන් මං ගැන මොකක්ද ඔයාලට මතක? මේ මං කියන්න දෙක. ඒ අතීතේ මොරලා ප්‍රේම ගීතේ ආදරේ මිහිර නැවේ මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ එහෙමද? ඔව්